නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තේ සංසම්පන්න සීලානං අප්‍රමාද විහාරිනං සම්මදඤ්ඤා විමුක්තානං මාරෝ මග්ගන්න වින්දති තී. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, යම් ආකාරයකට ලෝකයේ දිස්සෙන පුද්ගලයන් ගත්තොත් මේ පුද්ගලයන් ඒ අපහසුයෙන් හෝ පහසුවෙන් යම් මැනීමකට ප්‍රමාණයකට බඳුන් කරගන්න පුළුවන්. නමුත් ඒ ප්‍රමාණයකට ගන්න බැරි අප්‍රමාණ විදිහට තමන්ගේ හිත තුළ අප්‍රමාණ විදිහකට අප්‍රමාණයට ප්‍රමාණයකට ගන්න බැරි අප්‍රමාණ ආකාරයට සිටින පුද්ගලෙක් ලෝකයා තුළ පෙන්වා දෙන්නට යෙදුණා. ඒ කවුදයත්? ඒ රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ යම් රහත් ඵලයකට පත් වුණාට පස්සේ සිත තුළ ඒ තෘෂ්ණාව කියන දේ සහ මුලින්ම ප්‍රහීන කරාට පස්සේ අපි කුඩාවට හෝ විවහාර කරන යම් මිනුම් දණ්ඩක ඉඳන් විශාලයට තියෙන මේ කාම භවය කියන මේ භවය දක්වා යම් භවයක් පවා විවහාර කරන්නට බෑ රහතන් වහන්සේ නමකකට. ඒ නිසා මේ රහත් මාර්ගයේ පිළිබඳව මේ රහතන් වහන්සේගේ සිතක පිළිබඳව තියෙන වටිනාකම හා මේ රහතන් වහන්සේ නමක් යම් මාර්ගයක ගමන් කරන ආකාරය පිළිබඳව යම් අපි සූත්‍රයක් ඉදිරියට ගන්නට යෙදුණා. මේ ගන්නට යෙදුනේ ධම්මපද ගාථාවක්, යම් පුප්ප වර්ගයට අදාළව ධම්මපද ගාථාවක්. එදා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ වාසය කරන සමයක දඹදිව ඒ ඉසිගිලිපව්ව කියලා ඉසිගිලිපව්වක් තියෙනවා. ඒ ගිජ්ජකුළු පර්වතයට පොඩ්ඩක් ඈතින් මේ ඉසිගිලිපව්වේ එක්තරා පසෙක එක්තරා තැනක කළුගල කියලා ඊතා මනරම් ඊටමත් අලංකාර විහාරයක් තිබ්බා. මේ විහාරයේ වාසය කරා ගෝධික කියලා තෙරුන් වහන්සේ නමක්. මේ තෙරුන් වහන්සේ ඊටමත් නොපසුබටනා වීරෙන් ඒ යම් ඇරබූ වීරයකින් තමන් මේ පළවෙනි ධානය ආදී ධානාංග ළඟා කරගෙන තමයි, ඒ කියන්නේ ධාන වඩ තමයි හිටියේ මේ ඒ කළුගල කියන විහාරය තුල. ඊට පස්සේ ඔය ආකාරයට ඒ ධාන වඩ ඉන්නකොට එක වතාවක් වැඩුව නැවත පිරිහුණා. තව වතාවක් වැඩුව නැවත පිරිහුණා. නැවතත් වඩලා නැවතත් පිරිහුණා. ඔය ආකාරයට 6 වතාවක් තමන්ගේ ධානය ඇති වෙලා පිරිහුණා. ඊට පස්සේ මේ ගෝධික කියන ස්වාමීන් වහන්සේට හිතුණා යම් ආකාරයට මම නැවත භාවනා කරලා ධානයක් ළඟා කරගත්තොත් මම ඒකත් යම් විදිහකට සමහර වෙලාවකට නැවතත් පිරිහුණොත් වෙන්නේ මං 7 වතාවක්ම ප්‍රමාදයට වැටිලා ඉන්නේ. මම ප්‍රමාදයට වැටෙනවට වැඩිය හොඳයි මිය යනවයි කියලා මිය යන්නට සිතාගත්තා. ඊට පස්සේ කොහොමද මිය යන්නට මෙයා කල්පනා කරේ? ඒ තමන්ගේ ඉස්සර පාවිච්චි කරා මොකද්ද? කරේ කියලා එකක් තියෙනවා. ඒ දැලි පිහියට කියන්නේ. ඒ හිස කෙස් ඡේදනය කරනේ දැලි පිහිය අරගෙන තමන්ගේ බෙල්ල කපා ගත්තා. බෙල්ල කපා ගන්න යනකොටම බෙල්ල කැපෙන වේදනාව අනුව ඒ බෙල්ල කපන මොහොතේදී ඒ අනුව විදර්ශනාව වඩලා යම් මේ විපස්සනාවක් ඒ වේදනාව තුළ වේදනානුපස්සනාවක් උපයෝගී කරගෙන විදර්ශනා නුවණ පාවිච්චි කරලා ඒ මැරෙන මොහොතේදීම ඒ බෙල්ල ඒ බොටුව කපා ගන්න මොහොතේදීම අරහත් ත්‍ත්වය අවබෝධ කරගන්නට යෙදුණා. ඒ සංසාරයේ යම මේ ශාසනය තුළ යම් ඵලයක් තියෙනවා නම් ඒ රහතන් වහන්සේ නමකගෙන් එක් රහතන් වහන්සේ නමක් වුණා මේ ගෝධික ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මේ ගෝධික ස්වාමීන් වහන්සේගේ ශරීරයේ දවන මොහොතේදී භාග්‍යවත් බුදු පියාණන් වහන්සේත් එතනට වැඩම කරයි කියලා එතන දක්වලා තියෙන්නේ.
මාරයා මේ තෙරුන් වහන්සේගේ ප්‍රතිසන්දිසිතක් දැක්කේ නැහැ. ඒ කියන්නේ මේ ගෝධික ස්වාමීන් වහන්සේ රහත් වෙනවයි කියලා කවුරුත් දන්නේ නැහැනේ දැන්. මොකද ඒ ධාන වඩපු ස්වාමීන් වහන්සේ නමක්. එතකොට මෙයාගේ ප්‍රතිසන්දි චිත්තේ යම් මේ රූපී ධානානුරූපව අරූප ධානානුරූපව ඒ ප්‍රතිසන්දි චිත්තය läග ගන්නවා. මේ läග ගන්න සිතක් මේ මායя දැක්කේ නැහැ. ඊට පස්සේ මේ මායя දැක්කේ නැති නිසා මායя ඒ දියණියකට කුඩා ඒ දරුවෙකුට කුඩා ළමයෙකුට ආවේශ වෙලා මේ මායя ආවේශ වෙලා භාග්‍යවත් බෝධු පියාණන් වහන්සේ ළඟට ආවා. කොහිද ගෝධික ස්වාමීන් වහන්සේගේ විඥානය පිහිටුවේ කියලා ගෝධික ඒ තෙරුන් වහන්සේගේ විඥානය කොහෙද පිහිටුවේ කියලා ඇසුවා. ඊට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ මායя කියලා දැනගෙන මෙන්න මේ අද මාතෘකා කරගත්ත ගාථාව අපි මේ මාතෘකා කර ගාථාව දේශනා කරා. ඒ මොකද්ද? ඒ මායя කියලා දැනගත්ත මේ රහතන් වහන්සේ නමක්. මේ ගෝධික කියන්නේ රහතන් වහන්සේ නමක්. ඒ නිසා නැවත පුනරුත්පත්තියක් නැහැ කියලා ඒ මාර දියණියට දේශනා කරා. ඉන් අනතුරුව තමයි මේ ගාථාව අද මාතෘකා කරගත්ත ගාථාව දේශනා කරේ. තේ සංසම්පන්න සීලානං අප්පමාද විහාරිනං සම්මදඤ්ඤා විමුක්තානං මාරෝ මග්ගන්න වින්දති. කෙටියෙන් අපි හකුලුවා ගත්තොත් තේ සම්පන්න සීලානං යම් පිරිපුන් සිල් ඇති බවක්. මෙතන මේ සීලය විතරක් නෙමෙයි තේසං කියලා පදයක් එකතු වෙලා තියෙනවා. ඒකෙන් පෙන්වන්නේ යම් සම්පන්න වෙලා තියෙනවා යම් ඊටම ශ්‍රේෂ්ඨ වූ සීලයකින් පිරිපුන් සීලයකින්. මොනවද මේ සීලය කියලා කියන්නේ? අර යම් රහතන් වහන්සේ නමක් හෝ වේවා ඒ රහතන් වහන්සේ නමක් යම් ඒ තමන්ගේ දෛනික ඒ ශික්ෂාපද රකිද්දී ඒ දස ශික්ෂාපද රකින්නේ අෂ්ට උපෝසතේ හෝ දස ශික්ෂාපද රකින්නේ කෙටියෙන්ම ගත්තොත් ඒ පාණාතිපාත අදින්නා දාන බ්‍රහ්මචර්ය මුසාවාද සුරාමේරය විකාල භෝජනා ඒ නච්ච ගීතාදී ශික්ෂාපද ඇතුළු ඒ උච්චාසයන මහාසයන මේ ශික්ෂාපදාට තමයි රහතන් වහන්සේ නම දිවිහිමියෙන් කැප කරලා රකින්නේ කියලා දක්වලා තියෙන ධර්මයේ. මෙන්න මේ ආකාරයට කටයුතු කරනකොට ඒ රහතන් වහන්සේගේ සීලය දවසකට හෝ කෙලෙසුන්ගෙන් වෙන්වීම උදෙසා යම් තමනුත් ඒ ශ්‍රාවකයන්ොත් ඒ සීලය රකින්නවා නම් ඒකට කියනවා පිරිපුන් සීල් ඇති බව සීල සම්පන්න වීම කියලා. අප්පමාද විහාරිනෝ කියන්නේ නොපමාව. අප්පමාද කියලා කියන්නේ අප්‍රමාදී වෙලා නොපමාව විහරණය කරන්න. විහරණයෙන් යුතු වීම ගැන. විහරණයෙන් යුතු වීම කියලා කියන්නේ හැම වෙලේම යම් සතියක් වඩන ප්‍රතිපදාවක සමාධියක් වඩන ප්‍රතිපදාවක සෑම වෙලේම කටයුතු කරනවා. ඊට පස්සේ දක්වන්නේ සම්මදඤ්ඤා විමුක්තානං කියලා කියන්නේ යම් ඒ සම්මදඤ්ඤා යම් ඒ දහමක් තියෙනවා නම් මොකද්ද මේ දහම? යම් චතුරාර්ය සත්‍ය දහමක්. දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය කියන යම් චතුරාර්ය සත්‍ය දහමක් තියෙනවා නම් මේ දහම අනුව මනාකොට අරගෙන විමුක්තානං සෑම තැනකින්ම විමුක්ත වූ සිතක් ළඟා කරගන්න. ඒ කියන්නේ නිවනට කියන ස්වභාවයක්. අපි හිතන්නේ අවිමුක්තයි කියලා කියන්නේ පිහිටලා තියෙන හැම තැනකම ඒ යම් විමුක්ත tattයක් හැම තැනින්ම මිදුන ස්වභාවයක් ඇති වෙන්නේ නිර්වාණ ශාන්තිය පමණයි. එතනින් එහාට යම් සංස්කාරයක් තුල läගගෙන ඉන්න ස්වභාවයක් සිත තුල තියෙනවා. මාරෝ මග්ගන්න වින්දති. මාර්ගය කියලා කියන්නේ රහතන් වහන්සේලා යම් කෙලෙස් පරිනිර්වාණයක් තියෙනවා නම් ඒ තියෙන මාර්ගය මාරෝ මග්ගන්න වින්දති කියලා කියන්නේ ඒ රහතන් වහන්සේලා ගමන් කරගත්ත මාර්ගය මාරයාට පෙනෙන්නේ නැහැ. මාරයා නොදකින්නවයි කියලා තමයි මේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ගාථාව තුල දක්වලා තියෙන්නේ. මේ ගාථාවේ නිදාන කතා වස්තු එක කෙටියෙන් අපි ගලපලා සසඳලා බැලුවොත් ඒ ගෝධික ස්වාමීන් වහන්සේ තමන්ගේ බෙල්ල කපා ගන්නවත් එක්කම තමන්ගේ අතින් එතනින් දැනෙන වේදනාවත් එක්ක වේදනානුපස්සනා යම් අනුපස්සනාවක් අනුව හිතට යවලා
එතනම විදර්ශනා ඥාන විදර්ශනාව විවසුන් නුවණ ඒ විනිවිද ගිහිලා වේදනා තුල යම් ඥානයක් විදර්ශනා ඥානයක් උපදවාගෙන එතනින්ම අරහත් ත්වය අරහත් ඵලය අවබෝධ කට ගන්නට යෙදුනා. ඊට පස්සේ රහත් මාර්යා සෙව්වා කොහෙද මේ සාමින්හන්සේගේ හිත ප්‍රතිසන්දිගත වෙලා තියෙන්නේ යම් කොහෙටද රූප භවයකටද අරූප භවයකටද මේ විඥානය ගිහින් තියෙන්නේ නැත්නම් කාම භවයකටද කොහෙටද ගිහින් තියෙන්නේ කියලා බලනකොට පේන්නේ නැහැ ඒ යම් නිමිත්තක් හිතට දැනෙන්නේ නැහැ මායාගේ ඊට පස්සේ ඒ ආවේශ වෙලා කුඩා ළමයෙකුට භාග්‍යවතුන් වහන්සේගෙන් අහද්දී භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කිව්වේ ගෝධික මගේ පුත්‍රය රහතන් වහන්සේ නමක් කියලා තමයි මේ ගාථාව ප්‍රකාශ කරේ මේ ගාථාවෙනුත් පැහැදිලි වෙනවා අන්තිම පදයෙන් ඒ මාර්යාට මාර්යාට රහතන් වහන්සේලාගේ මාර්ගයක් රහතන් වහන්සේලා තමගේ කෙලෙස් පරිණිර්වාණය වෙන මාර්ගයක් තියෙනවා නම් හෝ වේවා තමන්ගේ ස්කන්ධ පරිණිර්වාණය වෙන මාර්ගයක් හෝ තියෙනවා නම් ඒක මාර්යාට දිස් වෙන්නේ මාර්යාට දිස් වෙන්නේ නැත්තේ ඇයි මේ මාර්යා යම් කෙලෙස් ඇහැකින් නිමිත්තක් හොයන නිසා ඒ නිමිත්තක් හොයන නිසා ඒ රහතන් වහන්සේගේ සිත කොහෙවත් පිහිටන්නේ නැති නිසා ඒ කියන්නේ යම් රූප භව අරූප භව අඩුම වශයෙන් ඒව සංඥානා සංඥායතනේ කියන්නේ භවයේදී පවා පිහිටන්නේ නැති හැම තැනකෙම විමුක්ත වූ ඒ නිවන අවබෝධ කරගත්ත නිසා ඒ නිසා මේ කරුණ තුලින් අපිට ඉදිරියට ගන්නට පුළුවන් කරුණු කිහිපයක් තමයි අද මාතෘකාව මේ ගාථාවත් එක්ක අපි ගන්නට අදහස් කරන්නේ අපේ ජීවිතය තුළ එදිනෙදා ඒ ශාසනයට අනුව කටයුතු කරනකොට අපිට කුමන ආකාරයටද මේ ගාථාවෙන් යම් ඒ ශාසන ප්‍රතිපදාව තුළ ශාසන පිළිවෙත තුළ යම් උපකාරයක් ගන්නට තමයි අපි උත්සාහ කරන්නට යෙදෙන්නේ මූලික පදයෙන් පැහැදිලි කරලා තියෙනවා යම් සීලයක සම්පන්න විය යුතුයි සීල සම්පන්න විය යුතුයි අප්‍රමාද විහාරිනෝ අප්‍රමාද විහාරින කියලා කියන්නේ අප්‍රමාදීව කටයුතු කරලා ඒ අප්‍රමාදභාවය විහරණය කරන්න ඕනේ නොපමාව විහරණය කරන්න ඕනේ විහරණය කළ යුතු පිළිබඳව අපිට කරුණු කිහිපයක් ඉදිරියට ගන්න පුළුවන් ඒ යම් සූත්‍ර විදිහට පැහැදිලි කරලා තියෙනවා ඒ මරණය කියන දේ කොයි මොහොතේද කියලා අපි දන්නේ නැහැ. සමහර විට අනාගතයේද කියලා දන්නේ නැහැ. සමහර විට අවුරුදු 80කින් ওই විදිහට දන්නේ නැහැ. නමුත් මිනිස්යන්ගේ ප්‍රනිධි කියන දේ, ප්‍රාර්ථනා කියන දේ මහා කල්ප ගණන් හිතන් ඉන්න විදිහට ඉන්නවයි කියලා හිතන් ඉන්න විදිහට තමයි මේ ප්‍රනිධිය ගන්නෙ. ඒ කල්පනාවල් අදිෂ්ඨාන ප්‍රාර්ථනා ගන්නෙ. ප්‍රනිධි කියලා කියනවා කෙටියෙන් ගත්තොත්. මේ විදිහට ගන්න ප්‍රනිධි තුල Tamanට යම් ප්‍රමාදයකට වැටෙනවා මම මැරෙන්නේ නැති කෙනෙක් කියලා ඒ ප්‍රාර්ථනා තුල හැම එකම ඉන්නේ මම මැරෙන්නේ නැති කෙනෙක් අඩුම වශයෙන් ඒ අවමංගල උත්සවයකට සහභාගී වුණත් ඔහුට තේරෙන්නේ ඔහු මැරුණට තමන් මැරෙන්නේ එක්කෝ ඒ අඩුම වශයෙන් ගත්තොත් ඒ බාහිර පේනේ මලකඳ තමන්ගේ ජීවිතයට ආරෝපණය කරගන්න නැති ස්වභාවයක් මේ ලෝක සත්‍යයේ මෝහය අන්ධකාරය තුල පවතිනවා. ඒකට කියනවා සංවේග ඥාන උපදින්නේ නැහැ කියලා. යම් ආකාරයකට සංවේග ඥානයක් ඒ බාහිර මලකඳකින් තමන්ටත් මේ ඉරණමයි අයිති වෙන්නේ. ඒ වගේම මලකඳක් නිසා වටේ ක්‍රැස්ලා මිනිස්සු බොහෝ හොග ගාඬනවා මගේ මල ශිරුරත් නැති වුණාට පස්සේ අඬන පිරිසක් ඉන්නවා. ඒ වගේම මං ප්‍රිය කරන දෙයක් නැති වුණාට පස්සේ ඒත් මමත් අඬනවා. මේක ඉවරයක් නැති දෙයක් කියලා සංවේග ඥාන උපදිනවා. මෙන්න මේ සංවේග ඥාන උපදීම නිසා තමයි යම් අප්‍රමාදී භාවයකට ඔහුගේ හිත නැඹුරු වෙන්නේ. නැතිනම් ඔහු ගේ ප්‍රාර්ථනා තේන අර කිව්වා වගේ කල්ප ගණන් ඉන්නවයි කියලා අවුරුදු 60000 ගණන් අවුරුදු 80000 ගණන් ඉන්නවයි කියලා තමයි හිතාගෙන කටයුතු කරන්නේ. එක්තරා කාලයකට මේ කෙටියෙන් ගත්තොත් කතා පුවතක් මතක් වෙන විදිහට එක්තරා කාලයක ගෝල පිරිසකට ගුරු වෙච්ච එක බමුණෙක් හිටියා බ්‍රාහ්මණේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඒක කියන්නේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට ආරෝපණය කරලා එක්තරා කතා වස්තුවක් දේශනා කරන්නේ ඒ කාලයේ වෙනකොට ඊටම දීර්ඝායුෂ අපේ පරමායුෂ 120 වුණාට ඒ ආයුෂ 30000 6000 ඒ විදිහට ඊටම දීර්ඝායුෂ තිබ්බත් ඒ බමුණා තමන්ගේ ගෝලයන්ට ඉගැන්වුවේ මොකද්ද ඒ තමන්ගේ ජීවිතය ඒ තනවලට වැටෙන පිනිබිදු වගේ ඔය විදිහට මේ උපමාව තුලින් ඒ අවුරුදු 10 ගණක් වුණත්
තමන්ගේ මරණය කොයි වෙලේවිද කියලා තමන්ට ඒ පරමාවශ්‍ය දීර්ඝුණත් තමන්ට ඒක විශ්වාසයක් නැහැ කියලා තමයි ඒ තමන්ගේ ගුරු ඒ ගෝලයන්ට දේශනා කරේ. ඒ එතනදී පවා මේ කෙටි ආයුෂ තිබ්බත් වර්තමානයේ පරමාවශ්‍යයේ 70කට පමණ සීමා වෙනවා. එහෙම තිබ්බත් තමන් හිතන්නේ මේ අවුරුදු ගණන් මහා කල්පයක් ජීවත් වෙනවයි කියලා. ඒ විදිහට තමයි ප්‍රාර්ථනා හදාගන්නේ. තමන් ගන්න මේ ප්‍රාර්ථනා නිසාම තමන් ඊටමත් ප්‍රමාදයට වැටිලා ඒ කෙලෙස් කියන දේවල් අඩුම වශයෙන් යම් දුස්සීල පාපක්‍රියා ස්වභාවයන් තියෙනවා නම් ඒව පවා ඇති කරගන්නවා. මෙන්න මේ තමන්ගේ ලාමක ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න. අඩුම වශයෙන් ඒ අල්පේච්ඡතාවයට වැඩිය මහේච්ඡතාවය ඊටමත් දැඩි අවශ්‍ය ප්‍රමාණයට වැඩිය ඊටමත් වැඩි දේවල් කාම සම්පත්තිය පිනවන්න ඒ විදිහට ප්‍රාර්ථනා ගන්නට යෙදෙනවා. යම් ආකාරයකට සීලයක් පිරිපුන් සීලයක් ආරක්ෂා කරගන්නට තමන්ගේ හිත නැමෙන්නේ නැත්තේ ඒ ප්‍රමාදයට වැටෙන නිසා. අප්‍රමාදීව කටයුතු කරාට පස්සේ තේසං සම්පන්න සීලාන යම් ආකාරයකට සීල සම්පන්න වෙනවා. ඒ සීල සම්පන්න වෙන්න ඇයි කියලා ගත්තොත් අපි ඉදිරියේදී පවත් වූ දේශනා තුළින් පැහැදිලි වුණා ඒ සීලේ යම් තාදුරකට හිත තුළ ජනිත වෙනකොට තමන්ගේ සීලය නිසා දියුණු වෙන ඒ සතුට ප්‍රීතිය ඒ නිසාම නාමකය සංසිඳිලා යම් මොහතක ඒ සමාධියක් ඇති වෙන්නට හේතුකාරක වෙනවයි කියලා ඒ පංච නීවරණ ධර්මයන් ඒ සීලය නිසා යටපත් වෙන නිසා. ඒ සීලය ගැන නැවතත් කෙටි කරුණක් ගත්තොත් ඉදිරියට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ උපමාවකින් දක්වලා තියෙනවා සීලය පමණක් නෙමේ යම් උපක්ලේශ ධර්මයක් මුදු මහත් උපක්ලේශ ධර්මයක් තියෙනවා නම් මෙන්න මේ උපක්ලේශ ධර්මයන් ප්‍රහීන කර ගැනීමට උපක්ලේශ ධර්මයන් සංවර කර ගැනීමට උපක්ලේශ ධර්මයන් නැති කර ගැනීම පිණිස යම් ආකාරයකට සීලයත් හේතුකාරක වෙනවයි කියලා යම් තැනක සඳහන් වෙලා තියෙනවා. සීලය පමණක් නෙමෙයි භාවිත මනසක් භාවනා කරපු මනසක් මේකට හේතුකාරක වෙනවා මේ උපක්ලේශ නැති කර ගැනීමට. ඒ නිසා මේ සීලයත් හේතුකාරක වෙනවයි නිසා අපි ඉදිරියට ගන්නට දෙනවා. මූලික වශයෙන් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ සවැත් නුවරේ වැඩ වාසය කරන සමයක මහණෙනි ජාත රූපස ඕලාරිකා උපක්ඛිලේසා. ඒ කියන්නේ ජාත රූපය කියලා කියන්නේ ওই ශික්ෂාපදයක් අපිට දන්නවා. ජාත රූප රචිත පටිඝහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි දන්නවා. ජාත රූප කියලා කියන්නේ රන්හෝ. ඒ කියන්නේ ශික්ෂාපදයේ සමාදන් වුණාට පස්සේ රත්තරන් ඒවා මිල මුදල් පාවිච්චි කරන්න බෑ. නමුත් මෙතනදී ශික්ෂාපදයක් ගැන නෙමෙයි කියන්නේ ජාත රූපයක් කියලා කියන්නේ රත්තරන් වලට මේ රත්තරන් වලට ඕලාරිකං උපක්ඛිලේසා. මේ රත්තරන් වලටත් තියෙන උපක්ලේශය. කියන්නේ රත්තරන් නියමාකාරයෙන් දිදුලන්නේ නැති හේතු කාරණා කිහිපයක් තියෙනවා. මොනවද? පාංශු චාලිකා සංකරට්ටකා ඔය විදිහට තියෙනවා. ඒ මොනවද? පස් වැලි ඊට පස්සේ කැබිලිටි ඔය විදිහට මේ රත්තරන් වලත් උපක්ලේශ. ඒ රත්තරන් දිදිලෙන්නේ නැති රත්තරන් බවට පත් වෙන්නේ නැති ඒ වැලි පස් ඒවට සම්බන්ධ වෙලා තියෙනවා. මේ උපක්ලේශයන් යම් පුද්ගලෙක් පාංශුදෝවකෝච පාංශුදෝවකන්තේ වාසීවයි කියන්නේ පස් ඒ යම් රත්තරන් පිරිසිදු කරන පුද්ගලෙක් එයාගේ අතවැසියෙක් ඒ රත්තරන් කෙටියෙන් ගත්තොත් ඒ රත්තරන් තුල තියෙන ඒ සියුම් තැන් ඒ වැලි ඒ පාංශු යම් දේවල් තියලවා නම් ඒ රත්තරන් කැටිය තුලින් සලලා ඊට පස්සේ පෙළනවා. පෙළුවට පස්සේ ඒවා යම් ආකාරයට ඒ උපක්ලේශ ටික ප්‍රහීන වෙනවා. ඒවා ටික නැති වෙනවා. අන්තිමේදී සෝදනවා. ඒ වර්තමානයේ පැහැදිලි වෙනවා. ඒ ඉස්සරහ පේන තියෙනවනේ රත්තරන් කඩවල. ඒ විදිහට යම් සෝදන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සෝදනවා. ඉන් අනතුරුව පෙලාගෙන ඒක සෝදලා ඒකෙනුත් යම් උපක්ලේශ මට්ටමක් ප්‍රහීන වෙනවා. බැහැර වෙනවා. ඊට පස්සේ රන් වැලි ඒ රත්තරන් තුල තියෙන රන් වැලි ටික ඉතුරු වෙනවා. ඊට පස්සේ රන් කරුවාගේ අතවැසියා ඒ රන් වැලි ටික හුලඟක් ළඟ ඉඳගෙන කබලක දාලා පිඹනවා.
පිඹනකොට මොකද වෙන්නේ? පිඹනකොට මොකද වෙන්නේ? මල රත්තරන් ටික කියන්නේ වැඩක් යම් රත්තරන්ක් තියෙනවා නම් වැඩක් නැති ඒවා හුලඟට පාවෙලා යනවා. හරවත් ඒ රත්තරන් කියන ස්වභාවය රත්තරන් කියන ස්වභාවය ඒ තැටිය තුල ඉතුරු වෙනවා පිඹට පස්සේ. එන්නේ ආකාරයට මේ ස්වර්ණකාරයා රත්තරන් යම් ආකාරයට ඒ පිරිසිදු රත්තරන් ගත්තට පස්සේ ඒක නියමාකාරයෙන් උණු කරලා ඔය ඒ විදිහට උණු කරලා යම් ආකාරයට මහලක බහලා ඉන්නනතුරුව යම් ප්‍රභාසර මෘදු විදිහකට දිලිසෙන දෙයක් විදිහට අවසානයේ රත්තරන් බවට හැදෙනවා. ඒ කර්මාන්තයත් ඒ ඔවුන්ගේ රත්තරන් කර්මාන්තයත් යම් ආකාරයට සාර්ථක වෙනවා. ඒ වගේම රන් පටල ඊට පස්සේ කාලේ දක්වලා ඇති ග්‍රීව අලංකාර රන් මාල ওই විදිහට තියෙන කුණ්ඩලාය ওই විදිහට තියෙන මේ කරුණොත් යම් පිරිසිදු භාවයකට ලක් වෙනවා. මෙන්න මේ විදිහට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ උපමාව දැන් තමන්ගේ ඒ ශාසන වැඩපිළිවෙලට භික්ෂුන් වහන්සේලාගේ ශාසන වැඩපිළිවෙලට ගලපනවා. ඒ කොහොමද? එපරිද්දින් බික්කවේ අධිචිත්ත මනියුත්තස්ස බික්කුණෝ ඕලාරිකා උපක්ඛිලේසා යම් අධිචිත්තය කියලා කියන්නේ තාමත් පිරිසිදු ඒ කියන්නේ අධිචිත්තය කියලා සමහර තැන්වල අධිචිත්ත සමාන කරලා තියෙනවා අධිශික්ෂා අධිචිත්ත අධිපඤ්ඤා කියලා අධිචිත්ත කියලා කියන්නේ ධ්‍යාන සමාධි වලට ඇතැම් තැන්වල එහෙමත් දක්වලා තියෙනවා ඇතැම් තැන්වල සතිය වඩන ඒ විදිහටත් අධිචිත්තය කියලා දක්වලා තියෙනවා කෙසේ නමුත් අධිචිත්තය හකුලවා ගත්තොත් සමාධිය වඩන සිතක් කියලා නිකන් සිතක් නෙමෙයි ගැඹුරු සිතක් අධිචිත්තයක් අධිචිත්ත මනියුත්තස්ස බික්කුණෝ ඕලාරික උපක්ඛිලේසා මෙවැනි සමාධිය වඩන හිතකට ඒ සමාධිය වඩන මහානකටත් තියෙන උපක්ලේශ කිහිපයක් මොනවද ඒ උපක්ලේශ කාය දුච්චරිතම් වචී දුච්චරිතම් මනෝ දුච්චරිතම් ඔය විදිහට කියනවා කාය දුච්චරිත ස්වභාවයන් වචී දුච්චරිත ස්වභාවයන් මනෝ දුච්චරිත ස්වභාවයන් මේවත් ඒ පඬිත නුවණැත්තා අර රන් කරුවා වගේ පඬිත නුවණැත්තා විසින් ඒව දුරු කරනවා විනෝදනය කරනවා තමේනං සචේතසෝ බික්කුණා දබ්බචාතිකෝ පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති විනෝදනය කරනවා කියන්නේ විගාතානය කරනවා ඒ අනභවයට පමුණනවා කියන්නේ යම් සීලයෙන් සිදුවෙන කරුණු ටික තමයි මෙතනින් පැහැදිලි කරලා තියෙන්නේ කියන්නේ සීලයක් රැකලා ඒව මොනවට පිරිසිදු කරගෙන ඒකට අනුව පිළිපැදලා ඒ යම් ඉවසීමක් තියෙනවා නම් ඒ සබ්බාසව සූත්‍රයට අදාළව දේශනා කරලා තියෙනවා යම් ආශ්‍රවයක් ප්‍රහීන කර ගැනීමට ඉවසන්න ඕනේ පරිවර්ජනා පහතබ්බ ඔය විදිහට යම් සමහර විට ඒවා උපවාස කරලා නැති කරගත යුතුයි සමහර ඒවා ගණන් ගන්න නැතුව නැති කරගත යුතුයි ඔය ඔක්කොම හකුලවා ගත්තොත් සීලයක් ගැන තමයි කියන්නේ මෙන්න මේ ආකාරයට ඒ කාය දුස්චරිත මනෝ දුස්චරිත යම් මේ දුස්චරිතයක් තියෙනවා නම් ඒව ප්‍රහීන කරගන්නට වෑයම් දරනවා මොකද්ද මේ වෑයම වාක් සුචරිතය කාය සුචරිතය මනෝ සුචරිතය වඩනවා ඒ මනෝ ඒ විදිහට සුචරිතය වඩද්දි මොකද වෙන්නේ ඔහු තුලින් මේ කාය දුස්චරිතය වාචී දුස්චරිතය මනෝ දුස්චරිතය ප්‍රහීන වෙනවා කාය සුචරිතය කියලා කියන්නේ යම් ශික්ෂාපද ප්‍රමාණයකට සීමා වුණ ප්‍රමාණින් ඒ කාය සුචරිතය වැඩිීමේදී කාය සුචරිතය ඔහු තුල નિરાයාසයෙන් වැඩෙනවා යම් ආකාරයකට තමන්ගේ කයෙන් තමන්ගේ වචනෙන් තමන්ගේ මනසින් යහපත් දේවල් තමයි පිට වෙන්නේ සීලයෙන් සීලයක් රැක්කට පස්සේ තියෙන ආනිසංසය මේකයි. ඉන්න අනතුරුව කර කියන්නේ ඒ තවත් උපක්‍රේෂ ටිකක් තියෙනවා ඒ මොනවද? කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. ඒ විදිහට තමන්ගේ හිත තුළ ඇතිවෙන විතක්ක අරමුණු කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. මේ විදිහට මධ්‍ය සහගත උපක්‍රේෂයෝ තියෙනවා. මේකට කියන්නේ විහිංසා විතක්කෝ අධිචිත්තේන මනියුත්තස්ස බික්කුණෝ මජ්ජිම සහගතා මජ්ජිම ඕලාරික උපක්ඛිලේස තමයි අර කාය දුස්චරිත වචේ දුස්චරිත මනෝ දුස්චරිත ඕලාරික කියලා කියන්නේ යම් කසක වෙන ස්වභාවයක් යම් උපක්ලේශයක් තියෙනවා නම් ඒවා ඒ කසක වෙන ස්වභාවයෙන් යුක්තයි ඒවා දරත සහිතයි ගොරෝසු සහිතයි නමුත් ඒ මජ්ජිම සහගත උපක්ඛිලේස කියලා කියන්නේ මැදුන් සහගත අර විදිහට කසක වෙන දරත සහිත ගොරෝසු දේවල් නෙමෙයි ටිකක් අඩුයි ඊට වැඩි ඒවට කියන්නේ අඩුයි කියලා කියන්නේ සියුම්
අඩුභාවයක් නෙමෙයි කියන්නේ සියුම් ස්වභාවයක්. ඒවට තමයි කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. ඒකත් විනෝදේති බයම්ති කරෝති අනභවං ගමේති. ඒ විදිහට යම් භාවනා ඒ විදිහට කාම විතක්කයට හේතුකාරක වෙන්නේ මොකද්ද? කාම විතක්කය ඒක විරුද්ධ පැත්ත, ව්‍යාපාද විතක්කය ඒක විරුද්ධ පැත්ත, විහිංසා විතක්කය ඒක විරුද්ධ පැත්ත. කාමයේ ගත්තොත් යම් ආකාරයට හිතක කාම විතක්ක පැලවෙනවා නම් ඒ හරහේ අසුබය වැඩි යුතුයි. ව්‍යාපාද විතක්ක හිතේ දියුණු වෙනවා නම් ඒ ව්‍යාපාද විතක්කයක් තියෙනකොට මෛත්‍රී සිත වැඩි යුතුයි. ඊට පස්සේ යම් විහිංසා විතක්කයක් ඒ ව්‍යාපාද විතක්ක විහිංසා විතක්කයක් ඒක අවිහිංසා විතක්ක වැඩි යුතුයි. ඔය ආකාරයට ඒකේ විරුද්ධ පැත්ත වඩලා යම් ආකාරයට ඒ උපක්ලේශත් යම් ආකාරයට සංවර කරගන්නවා. ඒ විදිහට සංවර කරගත්තට පස්සේ ඊට පස්සේ දක්වලා තියෙනවා ඊට පස්සේ ඇති වෙනවා යම් අධිචිත්තයකගේ යම් තවත් උපක්ලේශ ටිකක් කියලා කියනවා. මේ උපක්ලේශ විශේෂන්නේ භාවනා මානසිකාරයකදී තාමත් වැදගත් උපක්ලේශ ටිකක්. ඒකට කියනවා සුකුම සහගත උපක්ඛිලේස. ඥාති විතක්කෝ, ජනපද විතක්කෝ, අනුවිඤ්ඤාති පටිසඤ්ඤුත්ත විතක්කෝ. සුකුම සහගත විතක්කය අර මුල්ම කිව්වා ඕලාරික උපක්ලේශ. ඊට පස්සේ මජ්ක්‍ධිම සහගත උපක්ලේශ, ඒ කියන්නේ ඕලාරික ගොරෝසු උපක්ලේශ ඒවා ප්‍රහීන කරගත්තට පස්සේ සීලයෙන් ඉන් පස්සේ මොහොත ඉදිරිපත් වෙන්නේ මැදුම් සහගත මජ්ක්‍ධිම ඊට වැඩිය ටිකක් සියුම් වෙච්ච නමුත් ගොරෝසු භාවයෙන් අඩු ඊටම සියුම් වෙච්ච මේක දැනෙන්න පින්වත්නි ඒක ගැනත් පස්සේ ඉදිරියට වැඩි දුර දක්වන්නට අදහස් කරමු. මේ මැද උපක්ලේශ ටික ඇත්තටම ඔහු තුල ජනිත වෙන්නේ සීලය නිසා දියුණු වෙන සමාධියෙන් තේරෙනවා. තමන්ගේ හිතේ තුල තියෙන මැවෙන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක තමන්ට මැවි පේනවා ඉස්සරහා. වෙනද වැඩ කරද්දී වෙනදා තේරෙනකොට අපිට මේ ගොරෝසු ගතිය නිසාම දුස්සීල ඒක ලෝකයේ එක්ක හැප්පෙනකොට තමන් දුස්සීල වෙනව එක ඒ විදිහ දෙයක්. ඒ විදිහට ලෝකයේ එක්ක යම් ආකාරයකට හැප්පෙනකොට ඒ ගොරෝසු වෙන ස්වභාවය නිසා තමන්ට තේරෙන්නේ තමන් කාමයක දින්නේ, තමන් ව්‍යාපාදයක දින්නේ, තමන් හිංසා කරන සිතක දින්නේ කියලා තමන්ට වැටහෙන්නේ නැහැ. මෙන්න මේ වැටහෙන්නේ නැති නිසාම තමන් යම් ආකාරයකට සංසාර චක්‍රේ ගමන් කරගන්නට හේතුකාරක වෙනවයි කියලා ඒ අවසාන සූත්‍ර අවසානයේ දේශනා කරනවා. කොටින්ම ගත්තොත් මේ යම් සීලයෙන් ඇතිවෙන ශ්‍රේෂ්ඨ සම්දිස්ථානයක් තමයි ඒ ඕලාරික ගොරෝසු සහිත යම් ආයතනවල ඒ අසාදී ආයතනවල ගොරෝසු සහිත දෙයක් තියෙනවා නම් ඒව යම් ආකාරයකට ප්‍රහීන කරලා කාය සුචරිතයක් වඩනවා. වචී සුචරිතයක් වඩනවා, මනෝ සුචරිතයක් වඩනවා. ඒ සුචරිතේ වැඩුවට පස්සේ තමයි ඉන්නනතුරු මෙයාට පැහැදිලි වෙන්නේ තමන්ගේ හිතේ මෙවැනි විතක්ක තියෙනවනේ කියලා. ඒක උදාහරණයකට ගන්න මේක ඒ ධර්මයේ තුල සඳහන් වෙන උදාහරණයක්. නමුත් මේ කියන කරුණයකට ගැලපෙන්නේ නැති වුණත් මේ කරුණ ඊටමත් වැදගත් මේ තැනදී දක්වන්න. එක්තරා මිනිහෙක් කැළඹුණු දිය කඩਿੱත්තක් බලනකොට ඒක යට තියෙන සිප්පි කටු, බෙලි කටු පේන්නේ නැහැ. නමුත් මේ දිය කඩਿੱත්ත ඒ බොර වෙච්ච ස්වභාවයේ යම් ආකාරයකට සංසුන් වුණාට පස්සේ ඒ යට තියෙන ඒ පතුලේ තියෙන ඒ කැබිලි ඔය සාක් බෙල්ලන් ඔය විදිහට පේනවා. ඒ වගේ තමයි මේ යම් ආකාරයට බොර වෙච්ච ස්වභාවයක්, ඒ ගොරෝසු ස්වභාවයක්, ඕලාරික ස්වභාවයක් යම් සංවර කිරීමක් ඇති වෙනවා මේ සීලය නිසා. ඉන්න අනතුරුව කියනවා කාම විතක්ක ආදී එකට විරුද්ධ පැත්ත වඩලා ඉන්න අනතුරුව කියනවා විතක්ක පිළිබඳව මේක බොහෝ වෙලාවට ඥාති විතක්ක, ජනපද විතක්ක, අනුවිඤ්ඤාප්ති ප්‍රතිසංයුක්ත විතක්ක කියලා තුනක් තියෙනවා. මේවා සූක්ෂම සහගත උපක්ලේශ. මේවා ඊටමත් අරවටත් වැඩි ඊටම සියුම් සහගත උපක්ලේශ. ඔය භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන්නට යන යෝගාවචර පින්වතුන්ලා වගේම භාවනා වෙනුවෙන් කැප වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලා තුල බෙහෙවින්ම දකින්න තියෙන විතක්ක ටිකක් තමයි මේ දක්වලා තියෙන්නේ. ඥාති විතක්ක කියලා කියන්නේ දැන් අපි කියමුකෝ ඔය ග්‍රාමවාසී ස්වාමින්වහන්සේලා ඒ ලෝකයේ එක්ක හැප්පෙන්නේ ඉන්නේ කට්ටියට තමන්ගේ ඥාති ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. තමන්ගේ ඥාති මොකුද කියලා තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මැරුණද ලෙඩ වුණාද කියලා තේරෙන්නේ නැහැ. නමුත් ඒ භාවනා වඩන යෝගාවචරයන්ට මේ ඥාති විතක්කය කියන එක
ඒ භාවනාවක් තුළ අර විතක්ක නැහැනේ දැන්. හිතේ අර කාම විතක්ක නැහැ, ව්‍යාපාද විතක්ක නැහැ, විහිංසා විතක්ක නැහැ. දැන් මේ කාමයේ කියන දේ වෙන පැත්තකින් අල්ල ගන්න හදනවා. තෘෂ්ණාව කියන දේ කොච්චර කුරුළු දෙයක්ද කියලා ගත්තොත් ඒ කාමේ නැති වුණ ගමන් ඒක ඥාතියට යන්න හදනවා. ඥාතිය ගැනීම විතක්කණය කරනවා, අනුවිතක්කණය කරනවා කියන එකට තමන්ගේ ගෙදර ඉන්න ඥාති හෝ වේවා ඊට පස්සේ ඒ තමන්ගේ ගෙවල් වල ඊට පස්සේ කොයි හරි තැන ඉන්න ඥාති ගැන මේ වෙන්දට හිතුවේ නැති වුණ වෙන්දට හිතන්නේ නැති ප්‍රමාණයෙන් ඊටමත් විශාල වශයෙන් මේ ඥාති ගැන හිතන්නට යෙදෙනවා. මේ ඥාතිය දැන් කොහෙද ඉන්නේ? මේ ඥාතිය දැන් මොකද්ද කරන්නේ? ඒ මදිවට ඒක කයිනොත් පිට වෙනවා. වචනින් හිතින් පමණක් නෙමෙයි කයිනොත් පිට වෙනවා. වචනිනුත් පිට වෙනවා. වචනෙන් පිට වෙනවා විතරක්මදී ඊට පස්සේ කයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක හොයන්නේ එක්කෝ ළඟ තියෙන මොකක් හරි ලියුම් කෑල්ලක් හෝ මොකක් හරි යවන්නට සෙට් කරනවා. මේ මෙවැනි දේවල් සිද්ධ කරන්නේ ඥාති විතක්ක, ජනපද විතක්ක කියලා කියන්නේ බොහෝ විට ආරණ්‍ය සම්ප්‍රදාය තුල ගමන් කරන පුද්ගලයන්ට ජනපද විතක්ක කියන එකත් බෙහෙවින්ම ඇති වෙන දෙයක්. ඒ යම් ජනපද විතක්කයක් කියලා කියන්නේ යම් ආකාරයකට ඒ ජනපදයේ තුල තමන් ඇසුරු කරන ගම්මානයේ තුල නැත්නම් තමන්ගේ රට තුල ලෝකයා තුල ආගිය තොරතුරු සොයීමට මහත් කැමැත්තක් හිතට ඇති වෙනවා. මහත් කැමැත්තක් හිතට ඇති වෙනවත් එක්ක යම් හිතේ විපිලිසර භාවයක් මේකෙන් ඇති වෙන්නේ මේක කියද්දි තේරෙයි මේ ඒ විපිලිසර භාවය ඇති වෙන්නේ ඇයි තමන් අර කාමය නිසා මේ දැන් කාමය වෙන ප්‍රධාන කාමයන් කියලා ගත්තහම ඒ කාමයට යන්නේ නෑ දැන් අර කාමය තෘෂ්ණාව කියන දේ දැන් පයින්නේ ඥාතියන්ගෙන් ජනපදයන්ගෙන් ඒ ඊළඟ කරුණක් කියනනම් අනු විඤ්ඤාප්ති ප්‍රතිසංයුක්ත ගැන ඒ විදිහට ජනපදයේ ගැන හොයනවා. අඩුම වශයෙන් ගත්තොත් තමන් ඔය එක්තරා ඔය නාලිකා කියලා කියන්නේ ඒ නාලිකා බලන්න හදනවා මේ යෝගාවචරය. ඊට පස්සේ නාලිකා බලන්න හදලා ඒවට හවු වෙලා ඕකට මොකද්ද හවු වෙන්නේ මේ විතක්ක සැඩ පහරට හවු වෙනවා, මෝහයට හවු වෙනවා. මෝහයට හවු වුණාට පස්සේ ආයිත් ඇදලා ගන්න බෑ. තමන්ගේ ජීවිතේට යෝගී මහත් වටිනා යෝගී ජීවිතයට ඇද ගන්න බෑ. නිසා මේ පිළිබඳවත් ඒ විශේෂයෙන් යෝගාවචරයන් අවදිමත් විය යුතුයි. මොකද මේක ඇති වෙන්නේ එදිනෙදා වැඩ කරන පුද්ගලයන්ට මේක ඇති වෙන්නේ නැහැ. මේක අසාමාන්‍ය විදිහට යෝගාවචරයන්ට ඇති වෙන්නේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පුදුමාකාරයේ තමන් වහන්සේගේ හෝ තමන් වහන්සේගේ අනුපිළිවෙල ඒ ගමන් කරන යෝගාවචරයෙන් හෝ ඒ තමන් වහන්සේ තුල තියෙන ඊටම ශ්‍රේෂ්ඨ අවබෝධයත් එක්ක තමයි ඒක ගැන අපිට කතා කළ යුතු දෙයක් නැහැ. ඒක සුදුසුත් නැහැ. නමුත් ඒ තියෙන කෙටියෙන් ගත්තොත් පැහැදිලි කරන්නේ ශ්‍රේෂ්ඨ අවබෝධය නිසා තමයි මෙවැනි දේවල් ඇති වෙන ඇත්ත වශයෙන් ගත්තොත් මෙවැනි දේවල් ඇති වෙන මේ භාවනා කරන පුද්ගලයන් තුල අනුවිඤ්ඤාප්ති ප්‍රතිසංයුක්ත විතක්කේ කියලා කියන්නේ තාමත් අමුතුම විතක්කයක්. ඒක අනුවිඤ්ඤාප්ති ප්‍රතිසංයුක්ත කියලා කියන්නේ යම් දෙයක් තියෙනවා නම් ඒක කෙටියෙන් ගත්තොත් උදාහරණයකට විඤ්ඤාප්තිය නෙමෙයි අනුවිඤ්ඤාප්තියත් හොයන්නට හදනවා. ඒක ගත්තොත් අපි කියමු අපිට පොඩි කොළ කෑල්ලක් මේ කොළ කෑල්ලක් හම්බුණා කියලා ඒ කොළ කෑල්ලේ තියෙන චූටි අකුර පවා ඒ කොළ කෑල්ලේ නොමිලේ බෙදා හැරීම පිණිසයි කියමුකෝ ඒ කොටස පවා කියවන්න උත්සාහයක් දරනවා. ඊට පස්සේ ඒක මුද්‍රණය කරේ කොහෙද කියලා ගිහුව ඒක කියවන්නත් උත්සාහයක් දරනවා. මේ අවශ්‍ය විඤ්ඤාප්තියට වැඩිය ඒකට වැඩිය එහෙන් ගියපු දේවලුත් හිතන්නට මෙයා උත්සාහ කරනවා. මේකට කියනවා ඒ විතක්ක කියලා. ඒ විදිහට ප්‍රතිසංයුක්ත කරනවා. ඒවා කියවලා හිතේ යම් දැනුමක් ගන්නවා නම් ඒ දැනුමට යම් සංසන්දනයක් නැත්නම් සංසිද්ධියක් මේ මොකක්ද ඒකට කියන්නේ සනාතන ධර්මයක් වශයෙන් හිතේ ගන්නට දෙනවා ඒ ප්‍රතිසංයුක්තය හරහා. ඒකට කියනවා ඒ විතක්ක. මේවට කියන්නේ තම සූක්ෂම විතක්ක. මේ සූක්ෂම විතක්කයේ උපක්‍රේෂ ස්වභාවයන් මේවට කියනවා කෙලස් නෙමෙයි උපක්‍රේෂ. මේ උපක්‍රේෂ තේරුම් ගන්නට බෑ. අර රත්තරන් ප්‍රදාන රත්තරන් ස්වභාවය නැති කර රත්තරන් බවට නැති වෙන්නේ මේ චූටි උපක්‍රේෂ එකතු වීම නිසා. ඒ රත්තරන් භාවය නැති වෙන්නේ උපක්‍රේෂ යම් ආකාරයට ප්‍රහීන කරගත යුතු නම් ඒ ප්‍රහීන කරගත යුතු විදිහට අපි උත්සාහ කරගත යුතුයි. ඒ විදිහට උත්සාහ කිරීම නිසා තමයි ඒවා ප්‍රහීන වෙන්නේ. කොහොමද? යම් ආකාරයට ඥාති විතක්කයක් හිතේ තියෙනවා නම් ව්‍යාපාද විතක්කයක් තියෙන ජනපද විතක්කයක් තියෙනවා නම් අනුවිඤ්ඤාප්ති ප්‍රතිසංයුක්ත විතක්කයක් තියෙනවා නම් ඔය අවසාන විතක්ක ස්වභාවයේ යම් ආකාරයට පරිවර්ජනා පහතබ්බා උපවාසයක්කට නැත්නම් ඒ කොළ ගන්න නැතුව ඒ දේවල් කියවන්න නැතුව
ඒ ආරණ්‍යවලේ භාවනා මධ්‍යස්ථාන තුල යම් ආකාරයකට පත්තරයක් කියවන්නත් තහනම් කරලා ඒ ආකාරයට තමන් යම් සීමාවකට බන්ධනය කරලා තියෙන මෙවැනි විතක්ක තමන්ගේ හිතේ ගලා එම වැළැක්වීම පිණිසයි. මේ ගලා එම වැළැක්වීම පිණිස කටයුතු කරන්නේ ඇයි යම් ශබ්දක්මචාරීන් වහන්සේලා යම් සමාධි නිමිත්තක් අවබෝධ කරගන්න ඒ අධිචිත්තයට ඇලෙච්ච මහණෙක් අධිචිත්තයට සමාධිය වඩන්න හෝ වේවා අධි ප්‍රඥා වඩන්න හෝ වේවා අධි සීලය වඩන්න හෝ වේවා මෙන්න මේවා වඩන්න යම් වෙහෙසෙන මහණ කෙනෙක් ඊටමත් පරිබෝධ දනවන දෙයක් මේක ඊටමත් කුඩා සියුම් උපක්ලේශ කියලා තේරුණාට උපක්ලේශ උනාට මේක කෙලෙසියක් දක්වා අවසානයේ දියුණු වෙන්නේ ඇයි තමන් මේවට මෝහය කියන දෙයට හසු වෙන නිසා මේ විතක්ක ඥාති විතක්ක හිතුව ගමන් ඊට පස්සේ ඒක දියුණු වෙලා කාම ඡන්දය බවට පත් වෙන ඊට පස්සේ රාගය බවට පත් වෙනවා ජනපද හිතලා ඉවර වෙලා ඒක තමන්ට ගැළපෙනවා නම් එක්කෝ ඒකට ඡන්දය ඇති කරගෙන ඒක රාගයක් බවට පත් කරගන්නවා තමන්ට ගැළපෙන්නේ නැති ප්‍රවෘත්තියක් නම් ඒ තියෙන්නේ ඒක දියුණු කරගෙන ව්‍යාපාදි දක්වා ගැටීමක් දක්වා මේ මිනිස්සු එක්ක ඇති කරගන්නවා ඒ මිනිසුන්ගේ ප්‍රතිපදාව එහෙම වුණාට තමන්ගේ ප්‍රතිපදාව තමයි අවසානයේ බිඳ හෙලිලා තියෙන්නේ ඊට පස්සේ අනුවිඤ්ඤාප්ති ප්‍රතිසංයුක්ත විතක්ක කියලා කියන්නේ ඒක පැහැදිලි කරා ඒක මොකකටද අපේ භාවනාවට විශේෂයට දාලා ගත්තොත් ඒ කොලේට අදාළ නැහැ ඒ කොලේට අදාළත් නැහැ ඒ වගේම මේ කොලේ අච්චු ගහපු තීන්ත වලට අදාළත් නැහැ මේ කියන කරුණ නමුත් තමන්ගේ සිතේ යම් ආකාරයට ඒ තීන්ත ගෑවෙන ස්වභාවයක් යම් ආකාරයට වර්ණ ගෑවෙන ස්වභාවයක් වර්ණ ගෑවෙනවයි කියලා කියන්නේ කෙලෙස් වේදනා යම් ආකාරයට විදෙන ස්වභාවයක් හිත තුළ ජනිත වෙනවා ඒකට කියනවා අනුවිඤ්ඤාප්ති ප්‍රතිසංයුක්ත විතක්ක ඒ විතක්ක යම් ආකාරයට තමේනං සචේතසෝ භික්ඛවේ දබ්බචාතිකෝ පචහති විනෝදේති බ්‍යම්තේ කරෝති අනභවං ගම්මේති යම් ආකාරයට ඒ විතක්ක තුන සියුම් විතක්ක තුන ප්‍රහීන කර ගැනීමට මාර්ගයක් පිළිපදිනවා නම් විනෝදනා පහතබ්බා ඒ විදිහට යම් භාවනා මාර්ගයක් ඔස්සේ හෝ වේවා යම් මේ පරිවර්ජනා පහතබ්බෝ අවසාන විතක්කය බොහෝ වෙලාවට පරිවර්ජන උපවාසයක් කොට ඒ කොළ අතට ගන්න නැතුව ඒ විදිහට පරිවර්ජනය කරගන්න පුළුවන් ඉන්නනතුරු දක්වලා තියෙන විතක්කය ඊටමත් වැදගත් විතක්කයක් අර විතක්ක වලට වගේම නමුත් මේක අර බාහිර ස්වභාවයක් ඥාති පැත්තට විතරක් ඥාති පැත්තට හෝ වේවා ජනපද පැත්තට හෝ වේවා ප්‍රතිසංයුක්ත පැත්තට හෝ වේවා නෙමෙයි යන්නේ මේක තමන්ගේ වඩන දෙයත් එක්ක තමයි තමන්ගේ හිතේ වඩන මාර්ගයත් එක්ක තමයි මේ විතක්ක වලට ඇලෙන්නේ ඒකට කියලා කියනවා ධම්ම විතක්කා වස්සන්ති කියලා ධර්ම විතක්ක වලට යම් ආකාරයට ඒව තමයි අඩියම තියෙන විතක්ක ඒව තමයි අඩියම තියෙන විතක්ක ඒ විතක්ක යම් ආකාරයට කෙලෙස් සංසිඳවන්න හේතුකාරක වුණාට ඒ ධර්මයේ කෙලෙස් සංසිඳවන්නට හේතුකාරක වුණාට කෙලෙස් සංසිඳවන නිසා ඇතිවෙන මේ ධර්ම විතක්ක නිසා තමන්ගේ හිත තුළ තාමත් කෙලෙස් කියන දේ වැජබෙන නිසා කෙලෙස් කියන දේ තමන්ගේ හිත තුළ ජනිත වෙලා තියෙන නිසා අවසානයේදී ඒක අර විදිහට ඥාති විතක්ක කාම ඡන්දේ දක්වා දියුණු වෙලා රාගය දක්වා වැඩි දියුණු වෙනවා වගේ තමයි අවසානයේ අර මෙවැනි ධර්මය විතක්කණය කරාට පස්සේ ඒව හිත හිටියට පස්සේ ඒක අවසානයේ තමන්ට ඒකත් ඡන්දය දනවන හිතවිල්ලක් නිසා අවසානයේ රාගයක් දක්වා දියුණු වෙන්නේ ඒක කෙටියෙන් ගත්තොත් කතා වස්තුවක් තියෙනවා එක්තරා දවසක භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරනකොට උපස්ථායක ස්වාමීන් වහන්සේ නමක් ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට උපස්ථායක කර හිටියේ මේ ස්වාමීන් වහන්සේ එක දවසක් පින්ඩපාතේ යන්නට ගියාට පස්සේ මෙයාට දිස් වෙනවා ලස්සන අඹ වනයක් ඊට පස්සේ මේ ලස්සන අඹ වනය දැකලා ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගෙන් පළවෙනි වතාවට අවසර ඉල්ලනවා අවසරයි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මට නිවන් දකින්න ඕනේ මේ අඹ වනයේ ඉඳගෙන ඊට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කියනවා මට උපස්ථායකෙක් නෑ උපස්ථායකෙක් කෙනකන් ඉන්නට කියලා දෙවෙනි වතාවත් කියනවා තුන්වෙනි වතාවත් කියනවා අවසානයේ හිතනවා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට නම් කරන්නට දෙයක් නෑ ස්වාමීන් වහන්සේ ඒ යම් නිවන කියන දේ ළඟා කරගෙන ඉන්නේ නමුත් මම එහෙම කෙනෙක් නෙමෙයි කියලා සිවුරු වහන්සේට ඕන දෙයක් කරගන්නට කියලා අඹ වනයේට යනවා අඹ වනයේට ගියාට පස්සේ
තමන්ගේ කර්ම කය ඍජු කරලා භාවනා කරනකොට මොකද උනේ? අර අඹවණේ තුල තියෙන ලස්සන ස්වභාවයේ හිතට ආවා. හිතට ඇවිල්ලා තමන්ගේ භාවනා මාර්ගයත් කඩාගෙන හිතට ඊටම දැඩිව කාමච්ඡන්දයක් ඇති වෙලා අවසානයේ ඒ නූලෙන් බේරෙන කියන්නේ ඒ විදිහට කටයුතු කරලා ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ වැඳ වැටුණා. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ ඒ ප්‍රකාශ කරා යම් ආකාරයට මේ ආශව නැති කරන මාර්ගයක් තියෙනවා නම් ඒකට කල්යාණ මිත්‍රතාවය කියන දෙයත් ඒ ගුරුවරුන්ගේ යම් ආකාරයට බස් අනුව කටයුතු කරන ස්වභාවයක් තිබිය යුතුයි කියලා ඒ ආකාරයට කියනවා. ධර්ම විතක්ක කියලා කියන්නේ කෙටියෙන් ගත්තොත් ධර්ම විතක්ක අපේ ජීවිතය තුළ ඒ භාවනා ජීවිතය තුළ ගත්තොත් සෝ හෝති සමාධින චේව සන්තෝනච පනීතෝන පටිපස්සද්දි ලද්දෝ. ඒ කියන්නේ යම් ධර්ම විතක්ක කියලා කියන්නේ මේ විදර්ශනා සමාධිය. විදර්ශනා සමාධිය නිසා කෙලෙස් සංසිඳ වීම නිසා යම් විතක්ක ස්වභාවයක් හිතේ ඇති වෙනවා. ඒ යම් උපක්ලේශ ස්වභාවයක් හිතේ ඇති වෙනවා. ඒවට දස විදර්ශනා උපක්ලේශ විදිහට දක්වලා තියෙනවා. මේ දස විදර්ශනා උපක්ලේශ ඇති වෙන්නේ යම් යෝගාවචරයේකුගේ සිතකම පමණයි. අර ඥාති විතක්ක සමහර විට සිල් රකින්න ආරණ්‍යක නිකන් ඉන්න ඇත්තන්ට පව ඇති වෙන්න පුළුවන්. නමුත් මෙවැනි ධර්ම විතක්ක කියන දේ හිතට ඇති වෙන්නේ දස විදර්ශනා උපක්ලේශ විතක්ක ඇති වෙන්නේ හිතට මේ වඩියේ තියෙන ඉතිරි උපක්ලේශ මේවා ඇති වෙන්නේ යම් ආකාරයකට ඒ විදර්ශනා භාවනාව මොහු කුරා ගියාට පස්සේ ඒ විදර්ශනා භාවනාව යෞවන මට්ටම කියමුකෝ ලදරු මට්ටමේදී නෙමේ යම් ආකාරයකට විදර්ශනා භාවනාව තුළ උද්‍යප්පේ ඥානය කියන දේ අවසාන වශයෙන් මැද වයසට හොපත් වුණාට පස්සේ තමයි මෙවැනි විදර්ශනා උපක්ලේශ ඇති වෙන්නේ. ඒක කෙටියෙන් ගත්තොත් ඕබාසෝ පීති පස්සද්දි අදිමොක්කේච පග්ගහෝ සුකඤ්ඤානමුපට්ඨානං උපේක්ඛාච නිකම්තිච. ඕව තමයි දස විදර්ශන උපක්ලේශ. ඒ සූත්‍රය තුල මේ කරුණ දක්වලා නැහැ. නමුත් මේක අපි ගත්තොත් ඕබාසෝ කියලා කියන්නේ පින්වත්නි ඒ යම් ආකාරයට භාවනා මානසිකාරයක් ඒ භාවනා මානසිකාරයක් තුලින් ඇතිවෙන ආලෝක විශේෂ ධාරාවක්. මේ ආලෝක විශේෂ ධාරාව තුල යම් ආකාරයකට ඒ සමත භාවනාවකදී හෝ වේවා විදර්ශනා භාවනාවකදී හෝ වේවා පොදු කාරණයක් තමයි මේ ආලෝකය කියලා කියන්නේ. යම් සමාධි නිමිත්තකට හිත පවත්වාගෙන යාමේදී සීලයක හිත නඩත්තු කරගෙන යාමේදී තමන්ගේ හිත තුළ ජනිත වෙන මේ සංසුන් භාවය නිසා යම් ඒ හිතේ ප්‍රබාසර ගතියක් ඇති වෙනවා. නමුත් සමත ඒ ආලෝකයට වැඩිය විදර්ශනා වැඩිම නිසා මේ ධම්ම විතක්ක කියලා ගැන කතා කරන්නේ මේ විදර්ශනා භාවනාව නිසා වැඩෙන මේ ආලෝකය ඒ සමතේට වැඩිය ඊටමත් දැල්ලු ඒ ඊටම ප්‍රබාසර දෙයක් විදිහට තමයි පෙනෙනවා කියන්නේ. ඒ කියන්නේ ඊටමත් දැඩි වූ ඊටමත් ආලෝකමත් ඒ දැල්ලපු විදුලි පන්දමක්සේ තමයි ඒ ආලෝකය දැනෙන්නේ. ඊටමත් සුදු පාටට හෝ වේවා ඒ ආකාරයට තේරෙනවා. ඒක උදාහරණයකට ගත්තොත් යම් ආකාරයකට භාවනා කරද්දී එක්කෝ තමන්ගේ අවට තිබෙන ආලෝකයක් විදිහට හෝ වේවා තමන්ගේ හිතේම වෙන දෙයක් හෝ වේවා ඒ කරුණු දෙකක් ඔස්සේ යෝගාවචරයට මේ ඕබාස කියන ඒක දැනෙනවා. නමුත් මේක උපක්ලේශයක් බවට පත් වෙන්නේ ඒ යෝගාවචරය හිතනවා මේක මේ මට අවබෝධ කරගත්ත මේක මේ මාර්ගඵලයක්. නැත්නම් මේක මහ පුදුමාකාර අමුතුම ස්වභාවයක් කියලා ඒ විදිහට මේ අමුත්තක් දනවන දෙයක් මෙයාගේ හිතේ ජනිත වෙනවා. මේ ඕබාස කියන ඥානය. එතකොට මෙයාට මොකද වෙන්නේ? මූල කමඨහන කියන්නේ තමන් ගන්න මූලික කර්මස්ථානය ඒ භාවනා අරමුණ යම් ආකාරයකට අමතක වෙන ස්වභාවයක් තියෙනවා. මේ ආලෝකයක් හිතකට ආවට පස්සේ මේක ඇති වෙන්නේ අර මුලින් කිව්වා වගේ විදර්ශනා වඩන නිසාමයි. විදර්ශනා වඩන්න නැතුව එහෙන් ගියායට මේක ඇති වෙන්නේ. ඇති වෙන්නේ ඕබාස නෙමෙයි වෙන එකක් වෙන්න ඇති. නමුත් මේ විදර්ශනාව දියුණු වෙනකොට ඇති වෙන මේ ඕබාස කියන දේ උපක්ලේශයක් බවට පත් වෙන්නේ තමන් තුළ ඇති වෙන මේ විදිහට අර මූල කර්මස්ථානය අමතක වීම නිසා. දෙවන උපක්ලේශය අර ඕබාස පීතිය කියලා කියන්නේ ඒ තමන්
ප්‍රීතිය තමන්ගේ යම් ආකාරයකට ඔය අනවජ්‍ය සුඛය ඔය විදිහට සුඛයන් තියෙනවා තමන්ගේ හිත තුළ. ඒ විදර්ශනා වඩද්දී යම් ආකාරයකට ඒ සාමාන්‍ය මිනිස්සුන්ට විදින කාම සැපයට වැඩිය ඊටමත් නිරාමිස සැපයක් මේ යෝගාවචරයට ඇති වෙනවා ඒ භාවනාවක් තුළින් ඇතිවෙන ඒ සංසුන් භාවය නිසා හිතේ තුන ශාන්ත භාවය නිසා මේක අර විදර්ශනාවකදී සමාධි ආරම්භයකට වැඩි තමත් මේ උග්‍ර වූ ආකාරයකට ඇතිවෙන ප්‍රීතිය ඔය පස්සන ප්‍රීතිය කියලා කියනවා කුද්ධික ශනික ඔක්කාන්තික උද්දේක පරණ කියලා මේ විදිහට මේ ප්‍රීති තමන්ගේ හිතට දැනෙනකොට තමන් හිතනවා මේකත් මේ මාර්ගඵලයක් කියලා මේ පසුපස මේ ප්‍රීතිය පවත්වන්න අපි හදනවා එතකොටත් අර මූලකමටහන අමතක වෙලා ඒ තමන්ගේ තුල નિરાයාසයෙන් තමන් තුල හොරහෙන් වගේ මොකද්ද වඩන්නේ කාම ඡන්දේ කියන සුඛය දනවන වේදනාව ඊට පස්සේ ඕබාස ප්‍රීති පස්සද්ධි කියලා කියන්නේ ඔය යම් ආකාරයකට පස්සද්ධිය කියලා කියනවා යම් ආකාරයකට ඒ සංසුම් භාවයක් ප්‍රීතිය නිසා ඇතිවෙන සංසුම් භාවයක් ඒ සංසුම් භාවය යම් ආකාරයට දරත සහිත තියෙනවා නම් දැවිලි සහිත භාවයක් තියෙනවා නම් හිතේ විපිරිසර භාවයක් තියෙනවා නම් ඒ සියලුම නාමකය කියන දේ සංසුම් භාවයකට ලක් වෙනවා මේක ඒ රාත්‍රී දවල් කියාවු බලන්නේ භාවනා මානසිකාරය තුල යම් ආකාරයකට ඇලෙන ස්වභාවයක් මොහොත තුල ජනිත වෙනවා මේකට කියනවා පස්සද්ධිය කියලා ඊට පස්සේ ප්‍රීති ඕබාස ප්‍රීති පස්සද්ධි අදිමොක්කේච පග්ගහෝ අදිමොක්කේ කියලා කෙටියෙන් ගත්තොත් අපි ඔය පග්ගහ කියලා කියන්නේ වීරයට අදිමොක්ක කියලා කියන්නේ ඊටම බලවත් ශද්‍රාවක් මේ භාවනා තුළ එතන තමන්ගේ ඒව බලව කියන විධානයත් එක්ක තමන්ට පුදුමාකාර හිතේ ශද්‍රාවක් ඇති වෙනවා යන්නට එහෙම යන්නේ යම් ඒ භාවනාවක් දියුණු වුණාට පස්සේ යම් දැනුමක් ආවට පස්සේ මේ විදිහට ඒ ශද්‍රාවක් දියුණු වුණාට පස්සේ යම් ආකාරයට තුනුරුවන් පිළිබඳව ඒ වගේම පටිච්ච සමුප්පාදයේ පිළිබඳව තමන්ගේ භාවනාව පිළිබඳව හෝ වේවා ඒ කිසිදු සැකයක් නැහැ තමන්ට ඒ ශද්‍රාව නිසාම නමුත් මේ අර මූල කමඨහන මේකෙදිත් අමතක වෙනවා මොකක් නිසාද යම් ආකාරයට ශද්‍රාව අර වක්කලී ස්වාමින්වහන්සේ වගේ භාවනා කරන්නේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේවම මෙනෙහි කර කර ඉන්නවා. ඒක භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කිව්වේ එක මහ මෝඩ වැඩක් කියලා ඒ ධර්මයේ දේශනා කරේ. ඒ නිසා ඒක දැනගන්න ඕනේ. ඊට පස්සේ වීරය කියලා කියන්නේ ඒ යම් ආකාරයකට භාවනා වඩන්නෙක් තුළ ඒ ඇතිවෙන ඒ වීරය මොකක්ද කියලා ගත්තොත් වෙනදට වැඩි උත්පාද බංග ඥානය ප්‍රමුඛ වෙලා පේනවා. වෙනදට වැඩි විදර්ශනා ඥාන මොහු කුරා ගිහින් තියෙනවා. වෙනදට වැඩි විපස්සනා සමාධිය දියුණු වෙලා තියෙන නිසා මෙයා තුළ මේ වීරය ඊටමත් දියුණු වෙනවා වීරය වැඩි වෙනවා වීරය වැඩි වුණ ගමන් මොකද වෙන්නේ ඒ යම් ආකාරයට වීරය දියුණු වෙනවත් එක්ක මොකකටද වෙන්නේ උද්දච්චය කියන දෙයට ඇති වෙනවා මොකද මේ වීරය වැඩි වෙනවත් එක්ක තමන්ගේ යටි තුළ ඒ උපක්ලේශය මොකද උද්දච්චය කියන එක ඊට පස්සේ වීරය අඩු වුණාම කුසීතයට තියෙන්නේ කෝසජ්ජය කියන උපක්ලේශය ඔය දෙකම සමබර කරලා ඒ වීරය සමතාවයෙන් යුක්තව ගමන් කරන්නේ නැති නිසා ඒ පග්ගහ කියන වීරය දැඩිභාවයත් විදර්ශනා උපක්ලේශයක් බවට පත් වෙනවා ඊට පස්සේ ඔය ඕබාස පීති පස්සද්ධි අදිමොක්කේච පග්ගහෝ සුඛඥානමපට්ඨාන සුඛං කියලා කියන්නේ සැපයි අර විදිහට ප්‍රීතිය වගේම කයට දැනෙන හිතට දැනෙන සැපක් ඒ කය තුල තියෙන ආයතන යම් සංවරයක් ඇති වෙනවා වගේම හිතට දැනෙන යම් සංවරයක් ඇති වෙනවත් එක්ක ඉන්ද්‍රිය සංවරය නිසා ඇතිවෙන නිරාමිස අධිචිත්ත සැපේ කියලා කියනවා මේකට මේ අධිචිත්ත සැපේ නිසා යම් ආකාරයකට මේකටත් රැවටෙනවා මේ වෙන අයට දැනෙනට වැඩි තමත් ප්‍රකට වෙලා වැටෙන ටිකක් තමයි මේ කරුණු ටික ඥාන උපට්ඨානං කියලා කියන්නේ ඥානය කියලා කියන්නේ යම් ආකාරයකට උත්පාද ඒ නාම රූපයන් පිළිබඳව පිළිසිඳ ප්‍රඥාවෙන් දැනගන්නවත් එක නාම රූප භාවනාවක් තුළ නොකැඩෙන විදිහට දිගටම පවත්වාගෙන යනකොට මට මේ පෙරට වඩා භාවනා කරන්නට පුළුවන් දැන් ඒ වගේම මට මේ තියෙන දේ වෙන අයට තේරෙන්නේ නැහැ. ওই විදිහට තමන්ගේ හිත තුළ එක්තරා කෙලෙස් ඇති වෙනවා. මානෙට හේතුකාරක වෙන කෙලෙස් ඇති වෙන. ඒ නිසා ඥානයත් එක්තරා සතියෙන් දැනගෙන යම් සංවරයක් නැතුව ඒ ධර්ම විතක්කේ කරන්නේ නැතුව යම් භාවනා මානසිකාරයක් තුළින් ඒ තමන්ගේ මූල කමටහන
ඒ දැනෙන විශේෂ ලක්ෂණ වලට රැවටෙන්නේ නැතුව මූල කමඨහනටම හිත තියාගෙන ඉන්න පුළුවන් දක්ෂතාවයක් තියෙනවා නම් ඒකට තමයි කුසලය කියලා කියන්නේ. උපේක්ඛාච නික්ඛන්තිච. උපේක්ඛා කියලා කියන්නේ යම් උපට්ඨාන උපේක්ෂා කියලා කියන්නේ ඒ විදර්ශනා උපේක්ෂාව තුළ ඒ සංස්කාර උපේක්ෂා කියලා කියනවා. සංස්කාර උපේක්ෂයම් ආකාරයට සංස්කාර තුල මධ්‍යස්ථ භාවයක් හිත තුල ඇති වෙනවත් එක්ක මෙනෙහි කරත් මෙනෙහි නොකරත් සංස්කාරයන් යම් සංවර භාවයක් ඔහු තුල ජනිත වෙනවා. මෙන්න මේ සංවර භාවය මා තුල ඇති වෙන්නේ මේක ආයි භාවනා කරන්න ඕනේ නැහැ කියලා ওই විදිහට එක්තරා විදිහට තමන් ඒ විදිහට කටයුතු කරන ඕකට කියනවා විදර්ශනා උපේක්ෂා කියලා. නිකාන්තිය කියලා කියන්නේ ඒක ටිකක් අමාරුයි කියලා කියනවා යම් ආකාරයකට ඒ භාවනා යෝගාවචරයෙන්ට දැනගන්න. මේක දැනගන්න නම් උග්‍ර සතියක් තිබිය යුතුයි. උග්‍ර සතියක් නැතිනම් මොහොතේ භාවනා මානසිකාරය පවත්වන්නට අපහසු වෙනවා. ඒක මොකද්ද? මේ නිකාන්තිය කියලා කියන්නේ යම් ආකාරයකට තමන් තුළ දැනෙන ඒ උපක්ලේශ යම් ආකාරයට ප්‍රහීන කරගත්ත නිසා ඒ ප්‍රහීන කරගන්නවත් එක්කම තමන් තුළ යම් ප්‍රභාස්වර ගතිය තමන් තුළ යම් ආකාරයට පිනා යන ස්වභාවයක් ඇති වෙනවා. මේ පිනා යන ස්වභාවය තුළ ප්‍රමාදයේ කටයුතු කරන යෝගාවචරයට වෙන්නේ ඒ මාර්ගයම ප්‍රතිපදාවම අවුලක් බවට පත් වෙනවා. ඒ නිසා මේක වැඩිදුරම කෙටියෙන්ම ගත්තොත් මේ 10ක් තුළ දීර්ඝව දැක්කුවා. මේ දැක්කු 10 තුළ කෙටියෙන්ම ගත්තොත් භාවිතා කරන්න තියෙන්නේ මොකද්ද? ඒ යම් පුද්ගලයෙක් තුළ තමන්ගේ ඒ මූල කමඨහන අමතක වෙනවා නම් ඒ අර අපි මුලින් ගත්ත සූත්‍රය තුළ අර රත්තරන් කරුවගේ සූත්‍රය තුළ ගන්නේ තමන් ඒ සමාධිය වැඩි යුතුයි මේවා ප්‍රහීන කර ගැනීමට. ඒ වගේම තමන්ගේ සිත තුළ තියෙන ඒ වගේම බාහිර සිත තුළ තියෙන රාගය, ද්වේෂය, මෝහය, අමහත්ගත, මහත්ගත, අනුත්තර, අසමාහිත, සමාහිත, විමුක්ත, අවිමුක්ත කියන ওই විදිහට මේ සෑම චිත්ත ස්වභාවයක් තුළ සතිමත් විය යුතුයි. ඒ වගේ මේ සමාධි මට්ටම් වඩලා ඒ සමාධි මට්ටම් දිගටම වඩනවත් එක්ක මේ වැනි අර ගොරෝසු උපක්ලේශ, මධ්‍යම උපක්ලේශ, සුකුම උපක්ලේශ වගේම අඩුම වශයෙන් තමන් වඩන භාවනාව නිසා ඇති වෙන උපක්ලේශ යම් ආකාරයකට ප්‍රහීන කර ගැනීමේ ශක්තියක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. ඊට පස්සේ මේ ආකාරයෙන් කටයුතු කරාට පස්සේ අර පොදු ඒක තමයි ආසවානං කය අනාසවානං චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤාය සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරෙය්‍ය. ඒ යම් ආකාරයට ඒ විදිහට හික්මුණාට පස්සේ ආශවක්ෂයෙන් ආශව ප්‍රහීන කරගත් යම් අනාශ්‍රව වූ ඒ ආශවයන් නැති කර වූ අනාශ්‍රව වූ චිත්ත විමුක්තියක් තියෙනවා නම් ප්‍රඥා විමුක්තියක් තියෙනවා නම් ඔහු මේ ආත්මයේම විශිෂ්ට ඥාණයෙන් ඒක දැනගෙන ඒ තුල සාක්ෂාත් කරගෙන උපයාගෙන වාසය කරනවායි කියලා මේකට කියනවා මොකද්ද? තත්‍රච සක්කිතබ්බන්ති. ඔය විදිහට කියනවා යම් ආකාරයකට ආයතන භාවනාවක් යම් ආකාරයකට භව්‍යතාවයක් භාවිතෝ මනසක ස්වභාවයක් තමයි මේ දක්වලා තියෙන. නිසා මේ අද දේශනා කරපු මේ සූත්‍රය තුල කෙටියෙන් ගත්තොත් අද මාතෘකා ගාථාව තුල තියෙන කරුණු කිහිපයක්ම ඒ තේසං සම්පන්න සීලානං සිල් සම්පන්න විය යුත්තේ ඇයි කියන පදයක් සීලය තුළ තියෙන ආනිසංශයත් ඒ වගේම අප්‍රමාද විහාරිතෝ ඒ ප්‍රමාදයට වැටෙන්නේ නැතුව අප්‍රමාදීව කටයුතු කරන ආකාරය පිළිබඳවත් මෙතන දක්වලා තියෙනවා. ඒ වගේම සම්මදඤ්ඤා විමුක්තානං විමුක්ත විය යුතු පිළිවෙතක්ද මෙතන කෙටියෙන් දක්වලා තියෙනවා. විමුක්ත වෙනවයි කියලා නැවතත් කෙටියෙන් ගත්තොත් යම් ආකාරයකට අපි පඨවිය තුළ පිහිටලා තියෙනවා නම් ආපෝ තුළ පිහිටලා තියෙනවා නම් තේජෝ තුළ වායෝ තුළ මේ මහා ලොකු මේ ගොඩනැගිලි දක්වා දියුණු වෙලා තියෙන මේ සියුම් තැන දැනගත්තේ නැති නිසා තමන්ගේ හිතේ මැවෙන. ඒකයි තමන්ගේ ඉස්සරහත් මේකක් මැවෙන්නේ. තමන් හිතේම වන පඨවිය බාහිරත් පඨවි ධාතු කොටස් එකතු කරලා ඊටම ලොකු ගොඩනැගිල්ලක් විදිහට විශාල ගොඩනැගිල්ලක් විදිහට ඉදිරියෙන් මැවෙනවා. මේ හේතුව තමන්ගේ සිත තුළ ඒ පඨවි ගතිය ඒකයි යම් ආකාරයකට ඒ රහතන් වහන්සේලා වසපු තැනක
කුරුල්ලෝ අහස යනකොට ඒ මාර්ගය හොයන්නේ වගේ රහතන් වහන්සේලා වසපු තැනක ඒ යම් මාර්ගයක් පේන්නේ වගේ තමයි මේ කරුණක් දිස්සෙන්නේ මාර්යයට හොයාගන්න බැරි වුණා කොහෙද ගියේ කියලා. මොකද මාර්යයට හොයාගන්න බෑ. මෙතන මොකද මාර්යයට හොයාගන්න බැරි. මාර්යා හොයන්නේ සංකත දෙයක්. සංස්කාර වලින් සෑදුන භවයක් ගැන. නමුත් අසංකත නිර්වාණ ධාතුව. ඒ අසංකත සකස් කිරීමකින් නොවූ ඒ නිවන කියන දේ මාර්යයට හොයාගන්න බෑ. පෘථග්ජනයට තේරුම් ගන්නට බෑ. ඒකයි ඔය යම් ආකාරයට ඒ භවයන් තුල හිර වෙලා ওই විදිහට ලෝකයා යම් හඬ නගන්නේ භෞතික විද්‍යාවට අදාළව. ඒ නිසා ඔය විමුක්ත කියන පදයේ කෙටියෙන් ගත්තේ පටවිය තුල. පටවිය තුල පිහිටන්නේ පිහිටලා ඒ තණ්හා මාන දිට්ඨි පටවිය මම මගේ කරගෙන මානෙට අරගෙන දිට්ඨි පටවිය ඇති කියලා හිතා ගන්නවා කට්ටිය පටවිය නැති කියලා හිතා ගන්නවා. ඒ විදිහට දිට්ඨිගත වෙනවා. ඒ වගේම ආපෝ තේජෝ වායෝ ඒ විදිහට මේ ධාතු කොටස් තණ්හා මාන දිට්ඨි වලට ගත්තට පස්සේ එයා විමුක්ත නැහැ. එයා අවිමුක්ත විදිහට එයා විමුක්තන් කියලා කියන්නේ සෑම තැනකම මිදිලා නැහැ. එයා සෑම තැනකම පිහිටලා ඉන්නේ. පඨවිය තුල, ආපෝ තුල, තේජෝ තුල, වායෝ තුල පිහිටලා ඉන්නේ. නමුත් ඒ පඨවිය තුල තියෙන යම් සමුදය නිරෝධයක්, ආපෝ තුල තියෙන සමුදය නිරෝධයක්, තේජෝ තුල තියෙන සමුදය නිරෝධයක්, වායෝ තුල තියෙන සමුදය නිරෝධයක් යම් ආකාරයට යෝගාවචරයේක නුවණකින් දැනගන්නවා නම් ඒ නුවණින් දැන ගැනීමට යොදා ගන්න ප්‍රතිපදාවක අනුගමනය කරනවා නම් මෙයා මේ පඨවිය තුල පිහිටන්නේ නැහැ. පඨවිය નિરાයාසයෙන් අතහැරෙනවා. අපි පඨවි ගගා මෙනෙහි කරාට පඨවිය අතහැරෙන්නේ නැහැ. පඨවිය දැකගත යුතුයි මේ පඨවි ධාතුවේ ඇතිවීම, මේ පඨවි ධාතුවේ නැතිවීම කියලා. ඔය විදිහට දැන් නැති ඒ තව කරුණක් ගත්තොත් කෙටියෙන් ඔය පඨවි ධාතු නැති වෙන තෙක් තව කට්ටියක් බලන් ඉන්නවා. තව ඔය චේතනා නැති වෙන තෙක් බලන් ඉන්නවා. කියන්නේ ඒක මොහොදුරට අකිරියවාදී පැත්තට වැටෙන්නේ. Tamanට හැකිනම් Tamanට මේ චේතනාව පවත්වන්නේ ඇයි මං? ඇයි මේ පඨවිය මං පවත්වන්නේ? Taman එක්ක දුක් වේදනාවක් පවත්වන්නේ ඇයි? දුක තුල සිටින නිසා. තමන් ඇයි මේ සැප වේදනාවක් පවත්න්නේ? සැප තුළ සිටින නිසා. මේ ආත්ම සංකල්පය තමන් සතියේකට තමන්ගේ භවනා මානසිකාරයට ගෝචර කරගත්තට පස්සේ තමත් පහසුවෙන් තමන්ට තේරෙනවා මේ පඨවිය මිදෙන ස්වභාවයක්, එතන මිදෙන ස්වභාවයක්, එතන රාගයේ මිදෙන ස්වභාවයක්, එතන සුඛයේ මිදෙන ස්වභාවයක් ඇති වෙනවා. ඒ මිදෙන ස්වභාවය මිදුණට පස්සේ සෑම තැනකින්ම මිදුණ ස්වභාවයට කියනවා විමුක්ත සිත කියලා. ඒක සරල වශයෙන් ගත්තොත් නිවන දුටු තැනැත්තා සෝතාපන්න පුද්ගලයා තුළ යම් ආකාරයකට මේ නිවන කියන ලක්ෂණය මොහොතකට අවබෝධ කරගන්න නිසා තමයි ඔහු තුළ මේ අචල ශාත්‍රාවක් පිහිටන්නේ. අනේ සත්‍ය දහමක්නේ කියලා. ඒ ශාත්‍රාව පිහිටන්නේ ඔහු යම් මානසිකාරයකට ලක් කරනවා නම් ඒ සෑම විමුක්ත සිතේ ලං කර ගැනීම නිසා. ඒ නිසා මාරෝමක් ගන්න වින්දති. මාරයට මේ මාර්ගය හොයා ගන්න බෑ. රහතන් වහන්සේලා ගිය මාර්ගයක් හොයා ගන්න බෑ. මොකද එතනම යම් ගින්න ඔය දැවෙන ගින්නක් රාගාදී ගින්නකට වතුර දාලා හෝ මොකක් හරි කරලා ඒක නිවුනට පස්සේ අලු ටික අරගෙන හුණගේ පා කරලා හෝ ගම්මෝ එක දාලා පහ කරලා හෝ ගත්තට පස්සේ එතන කිසි දෙයක් දැනගන්නට බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ශාසනයක පවතින තම ශ්‍රේෂ්ඨ ගුණධම් දැන් මැකී යන යුගයක මේවා තමන් තුළ ජනිත කරගත යුතුයි. ජනිත කර ගැනීම නිසාම තමයි ශාසනයක යම් අභිවෘද්ධියක් තියෙනවා නම් ඒ ශාසනයෙන් තමයි වැඩක් ගත්තා වෙනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනයක් තුළින් ඒ පරමාර්ථයක් තියෙනවා නම් ඒ පරමාර්ථය නැමැති නිර්වාණ ශාන්තිය අවබෝධ කොට ගන්නට හේතුකාරක වෙන ධර්ම සමූහය රැස් කරගත්තා වෙන්නේ. ඒ නිසා අද දිනේදී විශේෂයෙන් ඒ යම් භාවනා මානසිකාරයක් තුළ තියෙන කෙටියෙන් ගත්තොත් ඒ කෙලෙස් උපක්ලේශ ගැන යම් විස්තරයක් දීර්ඝ විස්තරයක් අපි සිද්ධ කරන්නට යෙදුන පැයකට ආසන්න කාලයක් දක්වා ඒ දුස්සීල කාය කර්මාදී දේවලුත් ඒ වගේම කාම විතක් ආදී විතක්කත් ඉන් අනතුරු ඒ ඥාති විතක්කත් අවසාන වශයෙන් මේ විදර්ශනා උපක්‍රේෂ පවා ඒ විදර්ශනා වැඩෙන නිසා ඇති වෙන හොඳ දේවල් නිරාමිස දේවල්. නමුත් මේවා පවා අවසානයේදී කෙලෙස් දනවන පැත්තකට හැරෙන නිසා මේවත් උපක්‍රේෂ වෙනවයි කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ තම ශ්‍රේෂ්ඨ ආකාරයට පැහැදිලි කරලා තියෙනවා. මේ කරුණ තුලින් අපිට පැහැදිලි කරගන්න පුළුවන් එක කරුණක් තියෙනවා ලෝකයා තුල. ඒකෙන් අපි අවසානයේ ඉවර කරමු මේ දේශනාව. මොකද්ද ඒ ලෝකයා හිතනවා ඒ ආගම් තුල යහපත කියන දේ ළඟා කරගන්න පුළුවන් කියලා. නමුත් මේ බුද්ධ ශාසනය තුල යහපත නොවේ පෙන්නලා දෙන්නේ ඒ සංසාරයේ දුක්ඛ ස්වභාවය නැති කරලා ඒ උතුම් වූ පරම ශාන්තිය නැමැති නිර්වාණ ශාන්තිය අවබෝධ කරගන්නටයි. මේ යහපත කියන දෙයක් නම් බුද්ධ ශාසනය
ශාසනය තුල තියෙන්නේ විදර්ශනාව නිසා වැඩෙන මේ යහපත් කියන ඕබාස, විදර්ශනාව නිසා වැඩෙන මේ යහපත් කියන ප්‍රීතිය, ওই විදිහට තියෙන කරුණු 10 භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මෙනෙහි කරන්නට කියන්නේ නැහැ. මේ යහපත කියන දේ ඉතුරු කරගන්නට කියනවා. නමුත් මේවා පවා හිතෙන් මානසිකාර කරගෙන මූල කමඨහනට තමන් ගන්න මූල කර්මස්ථානයටම හිත පවත්වා පසුව දැනෙන අවබෝධයන් වලට මෝහයට හසු වෙන්නේ නැතුව පසුව දැනෙන අත්දැකීම් වලට හිතෙන්ම පෙන්නන එක්තරා පැතිකඩවල් වලට ඒ තමන්ගේ ධර්මයට තමන්ගේ හිතේ වැඩෙන ධර්මයන් වලට මනින්ද්‍රිය හරහා පෙන්නන ධර්මතා හරහා අරමුණු හරහා රැවටෙන්නේ නැතුව තමන් ඒවත් සතියෙන් දැනගෙන අවසානයේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ මතු කර ගැනීමට මෙවැනි යම් භාවනා මනසිකාරයක් හේතුකාරක වෙනවා. ඉතින් අද දිනේදී විශේෂයෙන්ම යම් සීල් සමාදහනයක වැඩපිළිවෙලකදී උපක්ලේශ ගැන කතා කරන්නට සිද්ධ වුණේ. කෙසේ නමුදු ඒ තමන්ගේ භාවනා අභිවෘද්ධිය උදෙසා සීලයත් හේතුකාරක වෙන බවත් අද දිනේදීම කතා කරන්නට යෙදුණා. ඒ නිසා මෙවැනි සීල සම්පන්න වෙලා ඉන්න අනතුරු යම් සමාධි නිමිත්තකට හිත තබාගෙන යම් ප්‍රඥාවක් දියුණු කරගන්නට නම් මෙවැනි ධර්ම දේශනා හේතුකාරක කරගන්න ඕනේ. මේ හේතුකාරක කරගන්නකොටම තමයි Tamante හැකි සංඥාව ඇති වෙන්නේ මේවා කළ යුතුයි කියලා. ඒ හැකි සංඥාවත් එක්ක අවසානයේ නිවනට එක්ක අවබෝධ කරගන්න මාර්ගය තේරුම් ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතුකාරක වේවා කියලා සාදුකාරයක් දෙන්න. අවසාන වශයෙන් යම් ආකාරයකට මේ දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළුතු යම් පින්නතුන්ලා නමින් මිය ගියා වූ මළගිය ඥාති සමූහයාවක් සිටිනවා නම් ඔවුන්ට දේ පින් අනුමෝදන් වෙලා මෙන් අනිසංස පක්ෂ අනුමෝදන් කටගෙන උතුම් වූ නිර්වාණ ශාන්තිය පිණිසම හේතුකාරක වේවා කියලා සාදුකාරයක් දී දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. එත්තාවතාචම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඉදම් වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.